ඊට ලැබුණා ඩොලර් ආදායමක් තිබුණා ලැබුණා. දැන් බැංකුවෙන් කතා කරද්දී දී ඇලෙන් පොත්පත් අත වාර්තා කරනවා ස්පීකර් සයින්ස් වැට් ඇක්ට් ඉන්ටු ලෝ. ඒ අනුව කතානායකවරයා වැට් සංශෝධන පාලනයට අත්සර කරුවයි කියලා තමයි මේ විදිහට ඇලෙන් පොත්පත් වාර්තා කරන්නේ. ලිබීනේ අර වාර්තා කරලා දෙන්නේ වැට් සංශෝධන පනත බලාත්මක වෙන්නේ කියලා. ඒක තුබලාගේ මත බාරු සංශෝධන 50 රූපත් සදා කතානායක වෛද්‍යසාරා පිටරවත්ත මහතා පීඑස්ఏ සහතිකේ සටහන් කරා. ඒක තුබලාගේ මත බාරු සංශෝධන 50 රූපත දෙවන වර කියවීමේදී 50 රූපත සංශෝධන තිබුණා. අනතුරු 50 රූපත දෙවන වර කියවීමෙන් පසු සංවිධානයේ තොර පාර්ලිමේන්තුවේ සම්මත වුණා. 50 රූපත පළමු වර කියවීම සඳහා 2025 මාර්තු 3 වෙනිදා පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළා. ඒ අනුව මෙම 50 රූපත 2025 අංක 4 දරන එකතු කළ ආගේ මත බඳු සංශෝධන පනත වශයෙන් බලාත්මක වෙනවා කියන තමයි වාර්තාවේ මේ පාර වැට් එක්කම තමයි අවුරුදු සංගමනේ මේ පාර නෙමෙයි කොහොමද විවිධ වක්‍රබදු ඔස්සේ තමයි ජනතාවට අවුරුදු නැත්තල් ඔක්කොම කන්නට වෙන්නේ. අද අයිලන්ඩ් පොත්පත් වාර්තා කරන නිවිය ෆෙස්ටිවල් ඔක්කොම ඒ අනුව මෙවර අලුත් අවුරුදු සඳහා වැඩි වියදමක් දරන්නට පාරිභෝගික ජනතාවට සිදු වී තිබෙන බව තමයි වාර්තා වන්නේ. ඉතින් ඔබ දකින්නට ඇති වෙන්නේ ඉරිවත් කෑලි 10ක් කැමුගේ 10ක් ඔන්න ආදි වශයෙන් වූ ප්‍රසක් ප්‍රමාණය කළා අවුරුදු කැමමේසි නිල ගණන් ඉහළ ගොස් තිබෙන බව ඊයේ දිනේදී වාර්තා කර තිබුණා. ඉතින් ඒ අනුව සාපේක්ෂව ගිය වසරට වඩා මේ වසරේදී ටිකක් වැඩිපුර වියදමක් දරලා කියලා තමයි පෙරේ රිසර්ච් ආයතනයේ විද්‍යානුකූල පරීක්ෂණ ඔස්සේ සඳහන් පිළිබඳව සුභවාදී සහ සුභවාදී තොරතුරු වාර්තා වුණා. ඊයේ දිනේදී අපේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය ඔස්සේ ජනතාවගේ සහ පාරිභෝගික ජනතාවගේ සහ වෙළඳුන්ගේ අදහස් දැක්වීම දුන්නා. සමහර අය කිව්වේ බිස්නස් සර්වේ කියලා, තව සමහර අය කිව්වේ වැඩි. ඒකම තවත් සමහර අය කිව්වා අපි පාරිභෝගික විශේෂයෙන්ම මේවල හොඳ මාර්ගයකට ගියත් කියලා තවත් කියනවා. එහෙම නැහැ කියලා ඉතින් සුභවාදී සහ සුභවාදී බලන්න පුළුවන්. කොමාරි අද පුවත්පත් වාර්තා කරනවා අවුරුදු සම්බන්ධයෙන් විවිධ ක්ෂේත්‍රවල අය වාර්තා කරන්නා වූ ආකාරය ජාතික පාරිභෝගික පෙරමුණේ සභාපතිවරයා අසේර සම්පත් මහතානම් කියන්නේ පාරිභෝගිකයන්ට ඔළුව කුස්සන්න පුළුවන් අවුරුද්දක් නිර්මාණය වෙලා තියෙනවා කියලා. මෙවර ලබන්නා වූ සිංහල හාලින්දෝලු කවුරුද පාරිභෝගික ජනතාවට දේවපොරේ වනා වූ උත්සාහය අවුරුදු කරවි හැකි අවුරුද්දක් පස්සේ ජාතික පාරිභෝගික පෙරමුණේ සභාපතිවරයා ප්‍රකාශ කරන බව තමයි කියන්නේ. බීලුණු පරිප්පු අර්ථාපල වැනි ආහාර ද්‍රව්‍යවල මිල පහළ ගොස් ඇතැයි සඳහන් කරන්නේ මහතා. විතර මස් මාළු මිල ගණන් වල යම් වැඩිවීමක් තිබුණද ඒ ගිය වසරට සාපේක්ෂව අඩුවක් වන බව සඳහන් කර තිබුණා. ඉතින් අපේ සහෝදර සහෝදරයන් අද උදේ පාන්දරම සේවයට වාර්තා කරද්දී සඳහන් කරේ විශේෂයෙන්ම මහරගම ආශ්‍රිතව දැඩි රථ වාහන තදබදයක් තිබෙන බවයි. රැය පහන් වනතුරුම බොහෝ දෙනා මහරගමට පැමිණ තිබුණා කියා භාණ්ඩ වලට වඩා විශේෂයෙන්ම ඇඳුම් පැළඳුම් මිලදී ගන්නට දැන් මහරගම තමයි ලංකාවේ තිබෙනා වූ ජනප්‍රියතම ආදරය කරන්නා වූ ස්ථානයේ මහමුවේ ගෝන අඩු මුදලට ගන්නට පුළුවන්. ඊට පස්සේ ඊට වඩා වැඩි මුදලකට ගන්නවා නම් වෙළඳ සැල සුපිරි වෙළඳ සැල රාශියක් මහරගම ප්‍රදේශයේ තිබෙන නිසා දැඩි රථ වාහන තදබදයක් මේ පාන්දර 4ක පහක් පවා මහරගම ප්‍රදේශයේ තිබුණා කියලා තමයි වාර්තාව වන්නේ. ඉතින් ඒකම අද දිනේදී අපට අපේක්ෂා කරන්නට පුළුවන් කොළඹ කොටුව ඊට පස්සේ අධිවේගී මාර්ගයන් ආශ්‍රිතව තදබදයක්. මොකද ඊයේ රාත්‍රියේ සිටම බොහෝ දෙනා ඉතින් බලා පිටක් වන්නට සූදානම් සිටිනවා. කොළඹ දැන් නිකන් හෙට අනිද්දානකොට සිල් සමාදන් වුණා වගේ ස්වරූපයක් දැක ගන්නට පුළුවන්. මේ සාම්ප්‍රදායිකව පරම්පරාගත කොළඹ වැසියන් හැරෙන්නේ සිල් වෙනා ගියාට පස්සේ කොළඹ ඉතින් බොහොම නිවිසනසුළු ගමකටත් වඩා ඉතාමත් මොකක්ද කියන්නේ මේ අනුසුළු වටපිටාවක් තිබෙන ප්‍රදේශයක් වත්පත් වෙන දිනයක් හරි සුන්දර අත්දැකීමක්. කොහොමද ඊයේ රාත්‍රියේ කොහොමද ගම්පින් පලා යන්නට කොළඹ රැකියාවන් කරන්න සූදානම් වෙන්නේ කියලා අපි බලමු. සඳහන් කරන විදිහට උත්සව සමය සඳහා විශේෂ දුම්රිය මාර්ග 31ක් යෙදවීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. ඉතින් ඊයේ පස්වරවනට විශාල පිරිසක් ගම්බිම් බලා
අපිට කොළඹ නගරයේට පැමිණීමේ තිබුණු ආකාරය තමයි ඊයේ දිනේදී දැක ගන්නට හැකියාව ලැබුණා. Let's try the auto fishing boat. Wow, so convenient. You can go to the toilet while let it catch fish for you. When you come back, you will be rich. Then buy a new rod. Repeat until you are confident to fish yourself. ඔයත් අයිතින් කොළඹට බනිනවානේ. කොළඹට බනින්න එපා. මොකද කොළඹට ඇවිල්ලා තමයි ඔබ පැයකින් ආශා කරන්නේ. අධ්‍යාපනය ලබන්නේ. ඉතින් ඔක්කොම කරලා ළමයි යන ගමන් කොළඹට පැනගෙන යන්න එපා. කොළඹ දෙනකසලදී නිවි සැනසෙල්ලේ ඉන්නවා. දවස් දෙක තුනක් ඉතින්